කොහොමද ඔයාලට? මේක තමයි මගේ පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් මම අද හිතුවා ඔයාලට කියලා දෙන්න පිරිසිදු පොල් තෙල් එකක් කොහොමද ගෙදරදිම හදාගන්නේ කියලා. අපිට ස්කින් කෙයාර් රුටින් වලට, හෙයාර් කෙයාර් රුටින් වලට ගොඩක්ම ඕන වෙන දෙයක් තමයි පොල් තෙල් කියලා කියන්නේ. ඉතින් ඒක කඩෙන් ගන්නවට වඩා අපිට ගෙදර හදාගන්න එකම හොඳයිනේ. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එක බලන්න. කොහොමද පොල් තෙල් එක හදාගන්නේ කියලා. මම මේ අරගෙන තියෙන්නේ වේලුණ ලොකු පොල් ගෙඩියක පොල්. හොඳට බ්ලෙන්ඩර් කරලා මිරික ගන්න ඕන පොල් කිරි ටික. ළමයි පිරිසිදු භාජනයක් අරගන්න. මොකද මේක හෙයාර් ට්‍රීට්මන්ට් වලට යොදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ලුණු මික්ස් නැති භාජනයක් ගන්න ඕන. පොල් කිරි ටික ඊට පස්සේ අපි මධ්‍යම ගින්දර කියන්නේ ගින්දර ටිකක් වැඩි වුණත් කමක් නැහැ. ලිපේ තියා ගන්න ඕන. මම නම් අද ගන්නේ දර ලිප. මොකද අපේ ගෙදර ගෑස් ඉවරයි. මේ දැන් විනාඩි 10කට පස්සේ වගේ පොල් කිරි ටික හොඳට නටන ගමන් තියෙන්නේ. මේ හරියටම විනාඩි 40කට විතර පස්සේ. දැන් නම් ටික හැදීගෙන ඉන්නේ. අපි තව ටිකක් වෙන ලිපේ තියාගෙන බලමු. දැන් හරියටම මේ පැයකට විතර පස්සේ දැන් අපි මේක ලිපෙන් බාලා හොඳින් නිවෙන්න තියන්න ඕන. තෙල් ටික දැන් හොඳට නිවිලා තියෙන්නේ. අපි මේක වෙන භාජනයකට පෙරා ගන්න ඕන. බලන්න ලස්සන පාට ගෙදර හදපු පිරිසිදු පොල් තෙල්. මේක ඕනම දෙයකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ තෙල් ප්‍රමාණය අපි අරගත්තේ එක පොල් ගෙඩියකින්. මේක ගොඩක්ම පිරිසිදු ගෙදර හදපු පොල් තෙල් එකක් නිසා බය නැතුව ඕනම හෙයාර් කෙයාර් රූටින් එකකට ඒ වගේම ස්කින් කෙයාර් රූටින් එකකට මේ පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. අපි ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද ඒව පාවිච්චි කරන්න කියලා. ඉතින් යාළුවනේ අද මගේ පළවෙනි වීඩියෝ එක නිසා ඔයාලට ගෙනාවේ බොහොම පොඩි දෙයක්. ඒ වගේම තමයි ඉස්සරහට අලුත් වීඩියෝ ගොඩක් ඔයාලා වෙනුවෙන් බෙදා ගන්න මම බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි අද මේ හදපු කොකනට් ඔයිල් එක යොදාගෙන ගෙදරදීම හෙයාර් එක වෙනුවෙන් ඖෂධීය ඔයිල් වර්ග ගොඩක් හදන විදිය ඔයාලට ඉස්සරහට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. Thank you.